ඔයාලා හැමෝටම සුබ දවසක්. බලන්නකෝ ඔයාත් මේ විදිහට තෑග්ගක් දීලා තියෙනවද කියලා. තෑග්ගකට දෙන්න, එහෙම නැත්නම් ගෙදර ඉන්න පොඩ්ඩන්ට හදලා දෙන්න. මම අද පෙන්නන රෙසිපි එක ගොඩක් හදගත් වෙනවා. එහෙනම් එකතු වෙන්න මාත් එක්ක අද හදමු අපි මී මැස් එක හැඩයට රසම රස බිස්කට් එකක්. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. බිස්කට් ටික හදාගන්න බටර් ග්‍රෑම් 100ක් වගේ තමයි මම අරගත්තේ. ඉතින් මේකට ග්‍රයින්ඩ් කරගත්තු සීනි ග්‍රෑම් 50ක්, ඒ වගේම ලුණු කුඩු බොහොම පොඩ්ඩක්. ඒ කියන්නේ තේ හැඳි කාලකටත් වඩා අඩුවෙන් තමයි දාගත්තේ. ඊළඟට මේකට මම පාන් පිටි දාගන්නවා. පාන් පිටි හොඳින් හලාගෙන ඒකට හරියටම ග්‍රෑම් 135ක් වගේ ප්‍රමාණයක් මේ බිස්කට් ටික හදාගන්න මට ඕන වුණා. ඉතින් පාන් පිටි ටිකෙන් ටික දාලා බටර්, ඒ වගේම සීනි, ලුණු මේ මිශ්‍රණයටම හොඳට අනා ගන්න. මට අවශ්‍ය වුණා මේක මේ ලස්සන කහ පාටකට කරන්න. ඉතින් ඒ හින්දා මං කරේ මේකට කහ පාට ෆුඩ් කලරින් චුට්ටක් එකතු කළා. ඒ වගේම වැනිලා තේ හැඳකුත් දාගත්තා. ඉතින් වැල්ලා දාගත්තාම මේක ගොඩක් රසයි. ඉතින් මෙන්න මේ දෙක දාලා මේ හොඳට මික්ස් කරා. ඊට පස්සේ මම යන්නේ බිස්කට් ටික හදාගන්න. බිස්කට් ටික හදාගන්න පොඩි පොඩි බෝල විදිහට අරගෙන ඒක තමයි බිස්කට් හැඩයට හදාගත්තේ. මේ ටික හදාගෙන ඉවර වෙලා මම මේක ලන්ච් ෂීට් එකකින් වහලා පැයක් විතර කාලයක් මේක ෆ්‍රීසර් කරනවා. ටික පැයක් විතර හොඳට සෙට් වෙන ෆ්‍රීසර් එකේ තියන්න ඕනනේ. ඉතින් ඒ අතරතුර මම දැන් යන්නේ වයිට් චොක්ලට් ඩබල් බොයිල් කරලා මේ මැස් එක හැඩයට හදන බිස්කට් එක පිහාර ටික හදාගන්න. ඔන්න දැන් පැයකට විතර පස්සේ ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් එකේ හැඩයට ගත්ත බිස්කට් ටික oven එකට දාගන්න යන්නේ. විනාඩි 10ක් විතර ෆ්‍රී හීට් කරපු oven එකේ සෙල්සියස් අංශක 180ට විනාඩි 15ත් 20ත් අතර මේ වගේ කාලයක් යනවා මේක බේක් කරගන්න. හැබැයි මේකේන වෙලාවල් oven එකෙන් oven එකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා බලන්න ඔයාත් මේ වගේ දෙයක් හදනවා නම් ඔයාට මේ ටයිම් එක ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ oven එකේ හැටියට. ඉතින් බලන්නකො මම මේ බිස්කට් එකේ ඉස්සරහ කොටසයි පිටිපස්සේ කොටසයි කොහොමද හදාගත්තේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගොඩක් ලස්සනට චොක්ලට් ඩබල් බොයිල් කරලා ඉස්සරහ කොටසයි පිටිපස්සේ කොටසයි හදාගත්තේ. බිස්කට් ටික දාගන්න මම ගෙදර තිබෙන බිස්කට් ටින් එකක් මම පාවිච්චි කරේ. ඒක කළු පාටින් පේන්ට් කරලා අරගෙන A4 වලින් හදාගත්තු මලක් මතට ඇලෙව්වා.
ඉතින් ඔයාට පුළුවන් මේ වගේ රසවත් කෑමක් හදලා gift box එකක් විදිහට කාට හරි දෙන්න. අදට වීඩියෝ එක අවසන් කරන්නත් වෙලාව ඇවිල්ලා.